ඉතින් ඔයාලට පේනවා ඇති අර බාට දෙකක් දාගෙන ඉන්න පොලිස් මහත්තයා කකුල බැන්ඩේජ් එකක් දාලා තියෙනවා. ඉතින් සමහරක් වෙලාවට අපි කමෙන්ට් එකක් දාන්න කලින් හරියට බලන්න ඕනේ මොනවද මේ සිද්ධ වෙන්නේ කියලා. හරියට බලන්නකො මේක. හොඳට බලන්න කට්ටිය ඔක්කොම තියෙනවා බැනලා හොඳ වැඩේ මරු නියම කොන්ද පන්නේ කොල්ලෙක් කියලා. හරි කොන්ද පන්නේ කොල්ලෙක් වෙන්න ඇති. ඒ සාමාන්‍යයෙන් බලන්න ඒ පොලිස් මහත්තයාගේ වයස. ඊට පස්සේ ආය බලන්න ඕනේ ඒ පොලිස් මහත්තයා ආපු වාහනේ මොකක්ද? ඒ රජයේ වාහනයක් නෙවෙයි. මට හිතෙන්නේ මේ පොලිස් මහත්තයාගේ හරි නැත්නම් වෙන කාගේ හරි බයික් එක තමයි යා ඇවිත් තියෙන්නේ. ඒ වගේම බලන්න හෙල්මට් දෙක. ඒක සාමාන්‍යයෙන් ඒ පොලිස් මහත්තයාගේ වැරද්දක් තියෙන්නේ නැති. ඒක හදාගන්න ඒ බයික් එක හදාගන්න යන ගමන් එන්නේ නැති මෙතෙන්ට. ඊට පස්සේ අර ට්‍රේනින් ඩයල් එක දැකලා ලියන්නේ නැති. අන්න එහෙම තමයි සිද්ධියක් වෙලා ගියේ මතක. ඒක අපි තේරුම් ගන්න ඕනේ මචං සාමාන්‍යව ට්‍රේවල් කාර්යය ට්‍රේවල් එකේ ගිහිල්ලා සිග්නල් ලයිට් දාන්න නැතුව ටිපර් එකක් පිටිපස්සෙන් ගෙනින් හැරෙවොත් එහෙම මොකද වෙන්නේ? අනිවාර්යෙන් ට්‍රේවල් කාර්යයේ කෑල්ලක් තමයි මචං එහෙ දෙන්නේ නැහැ අපිට. ඉතින් සාමාන්‍යයෙන් පොලිසියට බයින්න හොඳ නැහැ. මම කියන්නේ පොලිසියෙන් මචං ඉන්නේ අපි වෙනුවෙන් සේවය කරන්න. නැත්තම් කිසිම අමාරුවක් නැහැ මචං. සාමාන්‍ය අපේ ලංකාවේ කෝටි ගන්න පඩියක් හම්බෙන්නේ නැහැ. පොලිස් ජොබ් එක කරන කෙනෙක්ට සාමාන්‍ය නෝමල් පඩියක් හම්බෙන්නේ. ඉතින් ඒ පඩියට පාට අවුල් හට්ට කාලා කොහොම රැකගෙන ඉඳලා කට්ටිය නීතිය උගන්වන එක තමයි ප්‍රශ්නේ මචං. ඒතකොට සමහරක් වෙලාවට මම හිතන්නේ වැඩිපුරම බැනලා තියෙන මචං නීති කඩුපු සෙට් එකක්. ඒ කියන්නේ වාහන පරිදි නීති කඩුපු සෙට් එකක්. අපි මචං හරියට පාරේ ගියා නම් එහෙම අපිට කිසිම ප්‍රශ්නයක් දෙන්නේ නැහැ. පොඩ්ඩක් හිතමු බැරිලා හරි අර ට්‍රේවල් එකේ ඌ සිග්නල් ලයිට් දාන්න නැතුව පොඩ්ඩක් තරම හරවලා කිරින මැරෙනවා අනිවාර්යෙන් මචං පොඩ්ඩක් හිතපන්. දැන් ওই මිනිස්සයා ට්‍රේවල් එකේ ගියාට පස්සේ අනිවාර්යෙන් මිනිස්සු 3 දෙනෙක් 4 දෙනෙක් අනිවාර්යෙන් මචං මැරෙනවා සමහරක් වෙලාවට සිග්නල් ලයිට් දාන්න ටිපර් එකට වගේ හැප්පෙනවා. හැබැයි එහෙම නෑ. අර පොලිස් බයික් එකේ දෙන්න ගියදී පොලිස් මහත්තුරු දෙන්න විතර මැරෙන්නේ. රාජකාරිය විදිහින් දෙන්න මැරෙන්නේ. හැප්පුණොත් එහෙම කිසි ප්‍රශ්නයක් නෑ මචං. ඒක පඩියක් හම්බ වෙනවා. ඒක නේ අර මිනිස්සයා මොකද හම්බෙන්නේ? කිසිම දෙයක් හම්බෙන්නේ නෑ. ඒ නිසා අපි හරියට නීතිය වැඩ කළොත් කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. ඒ නිසා නිකන් බොරුවට ටිපර් ලා මචං මෙහෙම කමෙන්ට් දාන්න එපා.